අපේ දරුවනේ උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව. අපේ ළමයින්ට මේ කතා වස්තුන් කියනකොට ජාතක කතා, බණ කතා මේවා කියනකොට එපා වෙලා ඉවරයි. හැබැයි මේ තුලින් තියෙන ආදර්ශය අපිට වැඩි. මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය වැඩි නිසා අපි ඒක රසවත් ඉගෙන ගත්තොත් අපිට ඒක හොඳට මතක හිටිනවා. උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව ලියන ධර්මසේන හාමුදුරුවෝ. උන්වහන්සේ දඹදිව යුගයේ මේ සඳහා පාළි ධම්මපදට්ට කතා මූලශ්‍රයෙන් සද්ධර්ම රත්නාවලි ලියනවා. ඒකෙන් ගන්නවා අපේ කතා වස්තුව උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව කියලා. එහෙනම් අපි මේ චුට්ට පොඩ්ඩක් ජප කරමු. අපේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගෙට මම මේ ජප කරන එහෙක තියෙන එකක් ආවේ නැති වුණොත් මම සිංහල ඉගෙනීම නවත්තනවා. ඒක නිසා මේ ජප කරේව මාත් එක ජප කරපල්ලා. එතකොට අපේ දරුවන්ට මේව මතක හිටිනවා. පැහැදිලි? right. එහෙනම් අපේ දරුවෝ පටන් ගමු මාත් එක්ක. දඹදිව යුගයේ විසූ ධර්මසේන හිමියන් විසින් පාළි ධම්මපදට්ට කතා මූලාශ්‍රයෙන් සද්ධර්ම රත්නාවලිය රචනා කරන ලදී. සද්ධර්ම රත්නාවලිය ඇසුරින් උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව උපුටාගෙන තිබේ. කියමු කවුරුත් එක්ක. දඹදිව යුගයේ විසූ ධර්මසේන හිමියන් විසින් පාළි ධම්මපදට්ට කතා මූලාශ්‍රයෙන් සද්ධර්ම රත්නාවලිය රචනා කරන ලදී. සද්ධර්ම රත්නාවලිය ඇසුරින් උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව උපුටාගෙන තිබේ. තාපාරක් කියමු. දඹදිව යුගයේ විසූ ධර්මසේන හිමියන් විසින් පාළි ධම්මපදට්ට කතා මූලාශ්‍රයෙන් සද්ධර්ම රත්නාවලිය රචනා කරන ලදී. සද්ධර්ම රත්නාවලිය ඇසුරින් උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව උපුටාගෙන තිබේ. right. මෙන්න පුතේ සද්ධර්ම රත්නාවලියේ උග්ගසේන සිරිපුත්‍රයාගේ කතා වස්තුව. right. බලාගන්න. මෙන්න පුතේ උග්ගසේන සිරිපුත්‍රයාගේ සිටු මාලිගය තට්ටු දෙකයි. මෙන්න උග්ගසේනගේ තාත්තා සිටුවරයා. මෙන්න උග්ගසේනගේ අම්මා සිටු දේවිය. මෙන්න උග්ගසේන සිරිපුත්‍රයා. right. ඒ කාලේ පුතේ රජවරුන්ට සතුටු වෙන්න ක්‍රම තිබුණේ. දැන් අද කාලේ නම් එහෙම නැනේ. අද කාලේ නම් රජතුමාට ෆිල්ම් එකක් දාගත්ත බැලුවා. පිටරට එකක් ඕන නම් පිටරට එකක්, ලංකාවේ එකක් ළඟ ෆිල්ම් එකක් විතර නෙබන් ඕන එකක් බලන්න පුළුවන් නේ අපිට YouTube එකේ ඕන එකක් බැලුවා. එදා එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. එදා තිබුණේ ගමේ නැටුම් කුලේ තැනැත්තිය ඇවිල්ලා නටලා පෙන්නනවා මෙන්න නැටුම්. නර්තන කුලේ කියලා. ඊට පස්සේ වාදනය කියාව කෙනා වාදනය කළා පෙන්නනවා. ගමේ ජෝකර් කවටය ඇවිල්ලා විහිළු කරලා එයා පෙන්නනවා. ඒ විදිහට තමයි රජතුමා සතුටුනේ. ඉතින් මෙන්න රජගහනුවර රජතුමා මෙන්න රාජමාලිගේ තට්ටු 3යි. ඉස්සරහින් පුටුවක් තියෙන සිංහාසනයක්. මෙන්න රජතුමා සිංහාසනේ ඉඳගෙන ඔටුන්නක් දාගෙන කකුලක් උඩින් කකුලක් දාගෙන රජතුමා නරඹනවා ක්‍රීඩා. අවුරුදු 16ක විතර කෙල්ලක් ඇවිල්ලා කඹේ ඉඳගෙන නටනවා. සර්කස් එකක් පෙන්නනවා. මෙන්න මේ කඹේ අල්ලගෙන අවුරුදු 16ක විතර කෙල්ලක් මේ කඹෙන් මෙහෙම මේක වටේ කැරකෙනවා. ඒක බලන්න මෙහෙම මැස්සක් ගහගෙන මැසි මත්තේ මැසි බැඳගෙන කට්ටිය බලන. මේ උඩ මැස්ස එක්කෙනෙක් ඉන්නවා. ඊළඟ මැස්ස එක්කෙනෙක් ඉන්නවා හොම් බලන. යට මැස්ස එක්කෙනාගේ උඩ මැස්ස එක්කෙනාගේ කකුලේ වදින නමුත් උඩ මැස්ස දිහා බලන්නේ නැහැ කට්ටිය. එහෙම ඉන්නව පාඩු. මේ අතරේ උග්ගසේන බහිනව පඩිපෙලෙන් ටක් ගාලා බැහැලා යාළුවෙකුත් එක්ක එනවා. බොහොම සැපට වාහනෙන් ආවා. මේ ටිකේ දුවගෙන එන්නේ. මෙන්න දෙන්නත් එක්ක දෙනවා. පිම්මෙනවා. මේ යාළුවා දෙන්නත් එක පිම්මේ දුවගෙන එනවා.
දුවගෙන ඇවිල්ලා මෙන්න උග්ගසේන අම්මා කට ඇරගෙන ඔළුවේ අත් ගහගෙන බලනවා. මෙන්න උග්ගසේනගේ යාළුවා. ඌත් එතන ඉඳගෙන බලනවා. දැන් කෙල්ල මෙතන උඩේ කඹේ නටනවා. උග්ගසේන මේ නටන කෙල්ලගේ දිහා බලාගෙන හිටියා. අම්මා টොප් එකට නටනවා. මේ නංගි කරකිනවනේ. වයෝ දාප්තික රූප කලාප විකාරේ. සුළඟ හා සමාන වේගයෙන් කරකිනවා. සුළඟටත් පවා වෙනස් වෙන රූප කලාපයක් මේකෙට තියෙන්නේ. බැලුවා. අම්මා කරකිනව මාර වේගයෙන්. සමහරක් කට්ටිය ඉන්නවා. දැන් අපි තුඟ මෙහෙම ඔන්න සංගීත සංදර්ශනයක් බලන්න යනවා. අපි තුන් නගරෙට. සමහරක් උන්යනෝ සංගීත බලන්න. ඇත්තටම සංගීත බලන්න. උන් ගිය වේලි ඉඳන් යාළුවෙක් ඇවිල්ලා කතා කරා. බා. සමහරක් උන්යනෝ කෙල්ල බලන්න. අපි වගේ උන්යනෝ කාඩල කන්න. කටකජු ගොට්ටක් කන්න. කකා බලන්න. තව කට්ටියක් එනවා නටන්න. ගිය වේලි ඉඳන් නටනවා. තව උන්යනෝ වලි දාගන්න. ඉනේ පීය. ඇයි මොකද? ඇයි මොකද? අයිනෝ එම්පි වලි දාගන්න. ওই විදියට කට්ටිය යනවා. අද උග්ගසේන ගිහිල්ලා තියෙන්නේ කෙල්ල බලන්න. උග්ගසේන බලන්න. අම්මා වව්. උග්ගසේන මෙහෙම බලනකොට උග්ගසේනගේ රාගෝන් මාදේ නැග්ගා. රාගෝන් මාදේ වැඩි වුණා. උග්ගසේන කියනවා බලනෝකෝ මචං යාළුවා මරුවා. ඇයි මේ අවුරුදු 16ක විතර කෙල්ලෙක් බල්ටි ගහනවා මූ යට ඉඳන් බලන් ඉන්නවා රාජාත් බලන් ඉන්නවා ඈ දැන් මොකෝ දැන් ඉතින් නංගි කැරකෙනවා හුලකට නංගිගේ ඇඳුම් එහෙ මෙහෙ යනවා ඈ මෙන්න මේකට මේ නංගිව කසාද බැඳීමේ ආසාවක් ඇති වුණා. ගියා දෙන්නත් එක බැස්සා මට නම් බෑ උඹ යමන් වාහනේ දෙන්නත් එක ගියා ගෙදර ගියා උග්ගසේන නැග්ග පඩිපෙලෙන් උඩට නැගලා ගියා ඇඳට ඇඳ බදාගත්තා මුණින් අතර හැරුණා උග්ගසේන දැන් නෑ කතා ලයිට් එකක් දාලා අම්මරේ 11ට 12ට එකට විතර ඇවිල්ලා පුතේ උග්ගසේන අරපන් දොර කඩනවා දැන් දොර කොල්ලා කොට්ටෙත් බදාගෙන ඉන්නේ ඇවිල්ලා දොර ඇරියා සද්දයක් නැහැ ආයි ඇඳට ගියා පුතේ මොකෝ බං ඔය ඔබ මෙයාද සර්කස් පොලේදී මොකක් හරි වුණාද නෑ අම්මා මොකෝ බං අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට ඒ වගේ අම්මේ මට අර සර්කස් නටන නංගි එයා කසාද බඳින්න ඕන මේ කවදාවත් මේ අපට ගැලපෙන දේවල් තුඹ කතා කරන්නේ ගැලපෙන දේවල් කතා කරමු මේ ඇහුනේ කො මේ පුතාලා තාත්තා කො මම මොකද්ද කරන්නේ මේ මෙහෙ එනකො මෙන්න මොකද්ද කියනවා අනේ අම්මේ තාත්තට කියන්න එපා අනේ අම්මේ මේ මෙහෙට එනු යව මෙතන මෙන්න මේ බලන්න මොකද මට අර කම්බේනට නංගි ඕන මොකද්ද කියන්නේ මේව වෙන්න දෙන්න බෑ අපේ පප්පගේ පරම්පරාවේ සිටු පවුල් අරුන් විද්‍යාත් මුතු ගොත් කොල්ලා දැන් ගියා ජනේලේ ගාවට මම පලිනවා මම මැරෙනවා මම මේකෙන් පැනලා මැරෙනවා කොල්ලා දැන් ජනේලේ බඩ ගාගෙන
මෙහෙර එබැබ මෙහෙර උඹ දැන් පැනලා මැරෙන්න. ඔතේ ඉඳලා මම බඩ ගෙනල්ලා දෙන්න. ඒ කෙල්ල ගෙනල්ලා දෙන්න. හැබැයි කසාද බඳින්න බෑ. හොඳේ. මං කෙල්ල ගෙනල්ලා දෙන්න. අපි සිටු කුලේ. ඇරිය සූට් කේස් එක සේප්පු ඇරිය ගත්තා. කවුරු දාස මේ කොහර මුත් එක ගිය අනිත් එක එන්නේ කියනවා ඒකට එන්න කියනවා මේ අර මෙයාගේ යාළුවට එන්න කියනවා මෙයාගේ යාළුවට අපුතේ මෙහෙර මෙතන කවුරු දාසක් තියෙනවා අර කාඹේ නටන කෙල්ලගේ තාත්තර දීලා ගියහන් අපේ කොල්ලට කසාද බඳලා දෙන්නේ නෙවෙයි අපේ කොල්ලට කෙල්ල මෙහෙට වෙන්න ගියාහන් කෙල්ල යන්න ගියාහන් මම යන්න අංකල් කොල්ල දැන් දුවගෙන එනවා කොල්ල දුවගෙන එනකොට ඉන්නවා මෙතන ඉන්නවා විද්වත් දියණියගේ තාත්තා කොල්ල අර කහවණු දාස දුන්න තාත්තට දීලා කොල්ලත් ටික රෙස්පෙක්ට් එක කියන්නේ උන් කුලෙන් උසස්නේ මේ ඔතන කහවණු දාසක් තියෙනවා අපේ සිටුතුමා කිව්වා අර නංගි වෙවන්න කියලා සිටු ගෙදරට මගේ කෙල්ල සල්ලි වලට දෙන්න මගේ කෙල්ල සල්ලි වලට දෙන්නේ අනික මගේ කෙල්ල නිසා තමයි අපට ශිල්පේ තියෙන්නේ අපි ඕකේ ගිහලා බල්ටි කවුවයි කියලා ඕක බලන්න කවුරුවක්වත් නැහැ මම මුඩියක් ගහගෙන ග්‍රවුන්ඩ් ගහුවයි කියලා මෙලෝ බල්ලේ බලන්නේ මගේ දුවගේ මේ බලන්න තමයි ඔය එන්නේ කියහන් ඌට ඔය නම් මෙහෙට එන්නේ කියලා අම්මට යකෝ මුංගේ ගණ විද්දාත්තු මං කියන්න දන්නවනේ සිටුවරගේ හැටි හම්බ වෙයි මං කියන්න මෙහර දැන් ඌ අපේ කෙල්ල නැතුව මැරනවා කියලා කිව්වද අනේ ඌ අංකල් සෝරි වැරදුනා ඔව් මැරෙනවා කිව්වා දැන් ඌ මැරිලත් දන්නේ උගේ මැරිලද කොහෙද පැනලත් දන්නේ ඉක්මන් කරනවා මේ උට ගහන් එන්න කියලා මං කෙල්ල බන්දලා දෙන්න. දැන් අර කොල්ල දුවලා ගිහිල්ලා කිව්වා මාමටයි නැන්දටයි. අන්න අරයා කසාද බන්දලා දෙන්නම් කියලා කිව්වා. හැබැයි ඒ කෙල්ලගේ රෙදි ටික හොදන්න වෙනවා. ඒ ගෙදර හරක් බඳින්න වෙනවා. ඒ ගෙදර සිංහයන්ගේ ගවයන්ගේ වඳුරෝන්ගේ මේ පූසෝන්ගේ බල්ලෝන්ගේ ඉත්තෑවුන්ගේ ඔක්කොගේම ගොම බෙටි අදින්න වෙනවා. ඒ වගේ පහත් වැඩටි කරත්ත දක්වන්න වෙනවා. ඌට පුළුවන් නම් කරන්න එන්නේ කියන්නේ. අප්පෝ මගේ කොල්ල රෝස මලක් වගේ යදු යානේ වාත්‍යා වගේ කොල්ල යට දෙන්න බෑ. මේ කට වහ ගන්නකො පොඩ්ඩක් කට වහ ගන්නකො දැන් අරුට ඇහුනොත් ඕක පල්ලෙහාට බහින. කට වහ ගන්න. මේ මගේ කොල්ලට කියලා වැඩ ගන්න. ඕක විද්වත් කුලේ උන් දන්නේ නැතුව මගේ හැටි. ඒ අතර උග්ගසේනය පඩිපෙලෙන් බහිනු. ඒ මචං මොකෝ මචං කිව්වේ අන්න උඹට එහෙට එන්නේ කිව්වා එහෙ රෙදි හොදන්න තියෙනවා හරක් දක්වන්න තියෙනවා ගොම වෙටි අදින්න තියෙනවා පුළුවන් නම් ඵලයන් මෙහෙවර කරපන් ගේ. එන්නේ කිව්වද මචං? කැමති වුණාද? මේ අම්මේ තාත්තා මං යනවා. මේ අනේ බුදු පුතේ කොල්ලෝ මට පුළුවන් හොදන්න රෙදි හොදන්න පුළුවන් ඕන රෙද්දක් මං හොදන්න මං යනවා හරි අම්මා මං ගියා කොල්ලා ගියා උග්ගසේන ආවා උග්ගසේන ඇවිල්ලා කෙල්ලව කසාද බැලුවා කෙල්ලව මැරි කරා දැන් මැරි කරලා ගියා කෙල්ලලා ගෙදර මෙන්න කෙල්ලගේ ගෙදර උග්ගසේන දැන් දර පලනවා රෙදි හොදනවා උල්ලනවා කොම්බෙටි අදිනවා කට්ටක් කන උග්ගසේනට මේ ලෝකේ වැඩක් බෑ නෝන බණින හැමදාම මේ ලෝකේ වැඩක් බැරි මිනිහ නෝන අකමැත්තෙන් කසාද බැන්නේ ඒක නිසා මතක තියාගන්න ඉලා අකමැත්තෙන් කවුරු එක්ක කසාද බඳින්න එපා අකමැත්තෙන් කරන කසාද 100% අසාර්ථකයි ඒ නිසා අකමැත්තෙන් කසාද බඳින්න එපා. දැන් කෙල්ල කැමති නැහැ කොල්ල විතරයි කැමති. දැන් උග්ගසේනට මේ ලෝකේ වැඩක් බෑ. මොනවද ඔය තමුතර මොකක්ද බෑනේ.
ඔව් මට මොකක්වත් බෑ තමයි. තොට දැන් දරුවෙකුත් ඉන්නේ. උග්ගසේනට මොකක්වත් බෑ. එහෙමට නෝන්ට බබෙක් හම්බෙන්න ආවා. හරි. දැන් ඔන්න උග්ගසේනට නෝනට බබෙක් හම්බෙන්න ඇවිල්ලා වැඩි දවසක් ගියේ නෑ. නෝනා බබෙක් බිහි කරා. දැන් නෝනා බබෙක් බිහි කරා. මේ උග්ගසේනගේ නෝනා බබෙක් බිහි කරා. දැන් උග්ගසේනගේ නෝනට හරි කේන්ති. සාමාන්‍යයෙන් අපේ කෙනෙක් නම් බබෙක් ලැබුණාන් පස්සේ පොඩ්ඩක් කැමති වෙනවනේ. අපේ ගමේ ගොඩේ අම්මලා නම් අම්මට දරුවෙක් ලැබුණම අම්මා හරි ආසයි. මේ උග්ගසේනගේ නෝනා කැමති නෑ. ඇයි? උග්ගසේනගේ නෝනා කැමැත්තෙන් හිටියේ සර්කස් කර කර රැසරි සරසරා ජොලි කර කර ඇවිදින්න නේ හිටියේ. දැන් එහෙම ඉඳපු එක දැන් නැති වුණානේ. එහෙම ඉඳපු එක නැති වුන නිසා දැන් මාර ප්‍රශ්නයක්. දැන් උග්ගසේනගේ නෝනා එන දුකෙන් ඉන්නේ. දරුවා නාලවන ආදරේ තමයි. දොයි 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 බබා. උග්ගසේනේ නෝ මේ කටවහනවා. කටවහනවා. උඹත් අර මහ එකා වගේමයි. කට පියවන්නේ නේ. ඒයි බරදිනකාගේ පුතා නාඩයිදෝ මොකක්වත් දන්නේ නැති එකාගේ පුතා නාඩයිදෝ තෝත් මහ එකා වගේම කට වහපන් ගියා. හරි බබා දොයි 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 ඔන්න ආපහු වෙනවා. ඒයි බරදිනකාගේ පුතා නාඩි දෙබේ මොකක්වත් බැරි එකාගේ පුතා නාඩි දෙබේ ගොන්නුන්ට තනකොළ කියන එකාගේ පුතා නාඩි දෙබේ කිය කිය දරුවා නලවනවා. උග්ගසේන ආවා. බොය කාටද කියන්නේ? තමුසෙර නැත්තම් වෙන කාටේ මේ කියන්නේ? අපේ අම්මලා නම් එහෙම නෙවෙයි දරුවා නැලෙව්වේ. දරුවට හරි ආදරෙන්නේ. බබා අනේ අම්මේ තාත්තගේ නාහයමයි. තාත්තගේ කට්ටමයි. තාත්තගේ කම්පෙතිමයි. එච්චරයි තාත්තගේ වගේ. හරි. ඔන්න අපේ අම්මලා දරුවෝ නලපු හැටි. උග්ගසේනගේ නෝන මහත්තයට බැන බැන දරුවෝ නලවන්න. දැන් ඉතින් උග්ගසේන කිව්වා මං ඔයාව දාලා යනවා. ඒ කියන්නේ කෙල්ලව ඩිවෝස් කරනවා. ඔයාට ඕන නම් යන්න. නැත්තම් ඉන්න. මං ඔයාට එන්න කිව්වෙත් නෑ. මං ඔයාට යන්න කිව්වෙත් නෑ. කැමති දෙයක්. පුදුම කිව්ලියක්. ඕන්නේ මං තොප නිසා විද්වත් වූත් මදිවට තව බැනුනුත් අහන්න ඕනිද? දෙබිය උග්ගසේන ගියා. උග්ගසේන දමල ගහලා මෙතනින් මේක දමල ගහලා ගියා මාමණ්ඩිය ගාවට. ගිහිල්ලා මාමට නැමිලා වැඳා. වැඳලා කිව්වා බුදු මාමේ මට ශිල්පය උගන්වන්න. ඇයි මොකෝ? අපේ කෙල්ල බැන්නද? වැඩන්නේ මාමේ බයිනවා කියන්නේ හැමදාම බයිනවා. මම හිතුවා උඹ වගේම තමයි මම්මාත් ඔය ඕකිගේ අම්මත් ඔය වගේමනේ මගේ මාළුකම් බලපන්කෝ. සමහර මාමලා එහෙමයි. සමහර මාමලා එහෙම නැහැ. උඹට වරින් මං ශිල්පය උගන්වන්න. දැන් මාමණ්ඩිය දන්න ශිල්පය ඉගෙන ගත්තා. මූ ඉගෙන ගන්නත් දක්ෂ වුණා. ඉගෙන ගත්තා. දැන් ගෑනු මාමයා මේකේ රවුම් 3ක් නම් ගහන්නේ. උග්ගසේනට මේකේ රවුම් 7ක් ගහන්න පුළුවන්. උග්ගසේන ගානවා දැන් බල්ටි 7. උග්ගසේන කල්පනා කරා මගේ ශිල්පය මං කාටද ඉස්සෙල්ලාම පෙන්වන්නේ? මගේ ශිල්පය පෙන්වන්න ඕන මගේ රටවැසියන්ට. මගේ ගමේ කට්ටියන්ට. උග්ගසේන ගියා ගමට. ගිහලා ගම මැද්දේ 60 රියනක් කුස උණ දණ්ඩක් හිටෙව්වා. ඒ 60 රියනක් කුස උණ දණ්ඩේ උඩට උග්ගසේන නගිනවා. නැකලා බල්ටි ගහනවා. ඊට කලින් පෙචාරේ ඇරියා අහවල් දවසේ උග්ගසේන බල්ටි ගහනවා. උග්ගසේනගේ බල්ටි බලන් එන්න කියලා පෙචාරේ යවුවා. දැන් ඉතින් ගමේ කට්ටිය රැස් කාගෙන එනවා. ගමේ කෙල්ලෝ එහෙම තරුණ කෙල්ලෝ යමන්කෝ උග්ගී අයියා උග්ගී අයියාගේ බල්ටි බලන්න යවන්න. අනේ ඔව් මං කාලෙක දැක්කේ නෑ උග්ගී අයියා. අර
පහත් කුලයක කෙල්ලෙක් කසාද බැඳ අපි මෙච්චරින් දෙදිනේ බා යා ඒ මාලා ඒ කුසුමා ඒ රෝසා වරලා ඔන්න කට්ටිය යනවා. කට්ටිය ගිහිල්ලා දැන් බලනවා. අම්මා නාංගිලා යට ඉඳන් බලනවා උග්ගේ අයියා ගානවා ඈ බාල්ටි උඩ ඉඳන් හරි අයියා වව් හරි ගන්න හරි උග්ගේ ගාවන් හරි ඉසිල් ගානවා දැන් උග්ගසේන උඩ ඉඳන් බාල්ටි ගහනවා ගජ්ජ රාමෙට පෙත්තක් වගේ 7 සැරයක් කැරකිනවා. මේක දැක්කා දෙව්රම් විහාරේ හිටියේ බුදුරජාණන් වහන්සේ. මෙන්න දෙව්රම් විහාරේ බුදුහාමුදුරුවෝ දෙව්රම් විහාරේ ඉඳගෙන දැක්කා. බුදුහාමුදුරුවෝ කල්පනා කරා මං එතෙන්ට ගියොත් උග්ගසේන ඇතුළේ පිරිසක් රහත් භාවයට පත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උදේ පාන්දර දානි වළඳලා වැඩම කරනවා. උග්ගසේන තාම බල්ටි ගහනවා. බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ වැඩම කරගම ප්‍රාර්ථනාවක් කරා මේ බලන් ඉන්න පිරිස උග්ගසේන දිහා නොබලත්තා කියලා. හරි උග්ගේ අයියා හරි ගන්න උග්ගේ අයියා හරි තව වල්ටියක් තව එකයි අයියා අම්මා ගවං අයියා සාදු 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 උග්ගසේන බැලුවා යකෝ මම මෙච්චර බල්ටි ගහනවා මම ඒකත් මගේ බල්ටි බලන්නේ ඔක්කොම අනිත් පැත්ත බලාගෙන වැඩන්නේ තමන් පානා කියලා තමන්ම පකිනාසේ තමන් විතරයි දකින්නේ මටත් ඕනේ මාත් ඉන්නවා ඕනේ උග්ගසේනට කලකිරිලා උග්ගසේන උඩ ඉන්නවා දැන් උග්ගසේනට කලකිරිච්ච බව දැනගත්ත මුගලන් මේ බුදුහාමුදුරුවෝ කතා කරනවා මුගලන් හාමුදුරනේ මෙහෙන් උග්ගසේනට කියන්න නටන්න කියලා. යන් උග්ගසේන කලකිරි මුගලන් හාමුදුරුවෝ අර්ධි බලෙන් වැඩම කරා. අර්ධි බලෙන් වැඩම කරලා මුගලන් හාමුදුරුවෝ මෙතන ඉඳගෙන උග්ගසේන කවුද? උග්ගසේන මුගලන් හාමුදුරුවෝ ඇයි අපේ හාමුදුරුවෝ උග්ගසේන නටන්න ඕන්නේ කවුරුවක්වත් බලන්නේ මට බෑ නෑ උග්ගසේන අපි ආවේ උග්ගසේනගේ නැටුම් බලන්න හාමුදුරුවෝ අපි බුදුහාමුදුරුවෝත් වැඩම කළා තින් මගේ නැටුම් බලන්න එහෙනම් මම නටනවා මේ බලන්න අරිම් බලවන්නේ මගේ බලන්න බුදුහාමුදුරුවෝ වැඩම කළා තින් මං ගහනවා බල්ටි දැන් බල්ටි ගහනවා දැන් මෙයා ගහනවා බල්ටි ආයි වෙනද 7 සැරයයි දැන් 17 සැරයක් ගහනවා ගාලා බල්ටි ගහනවා බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කරා ඇත්තරම් ගහන්න දැන් බල්ටි ගහලා මහන්සි වෙලා කණුව උඩ ඉන්නවා හති උග්ගසේනට හම්බෝ වෙනද 7 සැරයයි දැන් 14 සැරයක් ගහුවා බුදුහාමුදුරුවෝ තාපු නිසා මට පොඩි ගැම්මක් ආවා ඒ නිසා ගැහුවා උග්ගසේන මහන්සිනේ ටිකක් උග්ගසේන ගෙදර යන්නේ නැතිලුනේ නෑ යනවා උග්ගසේන නෝන බැන්නලුනේ නෑ කවුද කිව්වේ උග්ගසේන ගෙදරින් එළවලුනේ අපේ හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ ඔහොම තමයි උග්ගසේන ගිහි ජීවිතේ හරි මහන්සි උග්ගසේන දැන් මහන්සි වුණා නේද ඒ වගේ තමයි ගිහි ජීවිතේ හොඳටම මහන්සි උග්ගසේන ඔතන ඉඳගෙනම උග්ගසේන ඔය පංචේන්ද්‍රයන් කෙරෙහි තියෙන ආශාවන් අත්තරින් අමාරුවෙන් හරි අත්තරින් නම් හාමුදුරනේ කොහොමද දැන් මම ඕනත් අත්හැරලා තියෙන්නේ
හරි මං අත්තරින්. උග්ගසේන ක්‍රීඩා රංගන කෙරෙහි තියෙන ආසාවත් අත්තරින්. හරි අපේ ආමතුරුනේ. ඒ ක්‍රීඩා රංගන කෙරෙහි තියෙන ආසාවත් අත්තරින්. උග්ගසේන මේ මොහොතේ පවතින ස්කන්ධයන් කෙරෙහි ආසාවන් අත්තරින්. පස්කන්ධෙහි ආලේ අත්තරින්. පංචස්කන්ධය කෙරෙහි ආලේ අත්තරින්. මෙහෙම කියනකොට උග්ගසේන උණදණ්ඩ උඩම රහත් වෙලා ඉවරයි. උග්ගසේන උණදණ්ඩේ බහිනවක් කිසිම ගාණක් නැතුව 60 රියනක් උණදණ්ඩ. වටේ ඉන්න භික්ෂුන් වහන්සේලා අහනවා. උග්ගසේන ඔයාට බය හිතුන්නේ නැත්නම් අරකින් බහිනකොට අපට බයක් නැහැ. රහත් වෙලාද? පුජ්‍යවතුරුනේ. උග්ගසේන රහත් වෙලාද? රහත් වෙලා බොරු කියන්න එපා. අපි බුදුහාමුදුරට කියනවා. හාමුදුරුවනේ. බුදුහාමුදුරුවනේ. මේ උග්ගසේන අරකින් බහිනකොට බය හිතුන්නේ නැතිලු. බොරුවට රහත් වෙලයි කියනවා. මහණෙනි මා පුතුන් වෙන්නවුන්ට බයික් කොයින් මගේ පුතා වගේ අයට බයක් නෑ. මගේ පුතා දැන් රහත් වෙලා. බුදුහාමුදුරුවෝ එහෙම කියනකොට එහෙම දේශනා කරනකොට අතරින්ද වූ මහා පිරිසක් 84000ක් දෙනා රහත් වෙලා. දැන් බුදුහාමුදුරුවෝ ඒ පිරිසත් කැඳවාගෙන විහාරයට වැඩම කරා. විහාරස්ථානයේ ඉන්න ගමන් ඒ භික්ෂුන් වහන්සේලා තවත් ටොපික් එකක් තවත් කතාවක්. ඒ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා මෙහෙම. මේ පුංචි හාමුදුරුවනේ උග්ගසේන අර පහත් කුලයක කෙල්ලෙක් කසාද බැඳලා ඒ ළමයව ඩිවෝස් කරලා පහත් වැඩ කරලා එයා රහත්ුත් වුණා. කොහොම රහත් වුණාද දන්නේ? ඒකනේ පුංචි හාමුදුරනේ අපටත් ප්‍රශ්නේ. අනේ පුංචි හාමුදුරනේ මාත් ඕක අහන්න හිටියේ. බලන්නකො පුංචි හාමුදුරනේ. අපි ඔක බුදුහාමුදුරගෙන් අහමුද වෙලාව? මේ කතාව බුදුහාමුදුරන්ට පේනවා. බුදුහාමුදුරුවෝ ධර්මශාලාවට වැඩම කරලා අහනවා. මහණෙනි මා එන්නාට පෙර ආතුව කුමක් කතා කරමින් සිටියේද? කියන්නකෝ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවෝ කියන්න. ඔබ වහන්සේ කියන්න. හාමුදුරුවනේ මේ උග්ගසේන අනේ කියනෝකෝ. හාමුදුරුවනේ මේ උග්ගසේන පහත් කුලයක ගෑනු ළමයෙක් කසාද බැඳලා පහත් විදියට ඉඳලා රහත් වුණා. අපට තාම එහෙමත් බැරි වුණා. අපි කොයිතරම් උසස් කුලේද? අපට මේ ප්‍රශ්නේ ඒක හාමුදුරුවනේ. මහණෙනි මේ දෙකටම නිස්සකලෝ මූතුමුමය මේ දෙකම තීරණය කළේ මේ තැමත් තමයි. ඒ බව හඟවන්න අතීත කතාවක් කියනවා. මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලාට අතීත කතාවක් කියනවා. මෙන්න අතීත කතාව. අපි හිතමු මෙන්න අතීතය. මෙතනින් එහා අතීතය. හරි. ඔන්න අතීත කතාව. අතීත කතාව මන් රතු පෑනින්ම අඳින්නම්. අතීතයේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ රත්තරන් වලින් දාගැබක් හදනවා. මේ රත්තරන් වලින් හදන දාගැබට මෙහෙවර කිරීම සඳහා කෑම රැගෙන යනවා. උග්ගසේන පෙර ආත්මේ උග්ගසේනගේ නෝනත් එක්ක. මේ කරත්තේ දානි තියෙන්නේ මේ උග්ගසේනගේ නෝන. නෝනයි මහත්තයයි හරිම සමගී ගිය ආත්මේ. ගිය ආත්මේ නෝනයි මහත්මයයි මේ ආත්මෙත් නෝනයි මහත්මයයි. ඒක එහෙම වෙනවා. ගොඩක් වෙලාවට එහෙමයි. මොකද මගේ මෝහනේ වැඩසටහන් තියෙනවා පුතාලා. ඒ මෝහනේ වැඩසටහන් තියෙන දවස් වලට සහභාගී වෙලා බලන්න. උඹලටත් උඹලගේ නෝන මහත්තුරුණ බලා ගන්න පුළුවන්. ගිය ආත්මේ කවුද? මේ ආත්මේ කවුද? ලබන ආත්මේ කවුද? ලබන ආත්මේ නම් හොයාගන්න බෑ.
ගිය ආත්මේ කවුද ඉදුරින් ආත්මේ කවුද එහෙම බලා ගන්න පුළුවන්. මගේ මෝහනේ වැඩසටහන වල ගොඩක් වෙලාවට ඒ සමාන කට්ටිය තමයි ඇවිල්ලා. ඒගොල්ලෝ මෝහන වෙලා මම නෙවෙයි කරන්නේ අපේ යතිස් යුදාර කියලා අපේ මෝහනේ කරන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර් තමයි කරන්නේ. මේ වැඩසටහන වලට සහභාගී වෙලා බලන්න කොහොමද කියලා. හරි. මෙන්න මේකෙත් අතීත කතාව. අතීතේ කාශ්‍යප බුදුහාමුදුර රණින් දාගැබක් කරනකොට එතෙන්ට අරන් යනවා කෑම උග්ගසේන සහ උග්ගසේනගේ නෝනා. මේ දෙන කෑම ගිනිනකොට ඉස්සරහට වැඩම කරනවා රහතන් වහන්සේ නමක්. පාත්‍රෙත් අරගෙන රහතන් වහන්සේ නමක්. වැඩම කරනකොට අර බැමිණිය අර ගැහණු මිනිස්සයා දැක්කා හාමුදුරු කෙනෙක්. මහත්තයා නවත්තන්න. ඔව් මහත්තයා හාමුදුරු කෙනෙක්. අපේ කරත්තේ දානේ තියෙනවනේ. අපි දානේ ටිකක් දෙමු. බොහොම හොඳයි නේ නෝනා. මම පාත්‍රය අරන් එන. අනේ අරන් එන මොර ගෙඩිය ගිහලා අරන් එන්න. පාත්‍රය අරන් ආවා. පාත්‍රය අරන් ආවෙන් පස්සේ උග්ගසේනගේ නෝනා පාත්‍රයේ පිරෙන්න දානේ බෙදුවා. පාත්‍රයේ පිරෙන්න දානේ බෙදලා උග්ගසේනට කිව්වා ගිහින් දෙන්න කියලා. උග්ගසේන ගිහිල්ලා පාත්‍රයේ පිළිගන්නන ගමන් නැමිලා වැඳිලා වැඳලා කියනවා අපේ හාමුදුරුවනේ හිතින් ප්‍රාර්ථනා කරනවා මට දිව්‍ය ලෝක යන්න ලැබෙන්න කියලා. උග්ගසේන දිව්‍ය ලෝක යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හාමුදුරුව රහතන් වහන්සේ නමක් නිසා හාමුදුරුවන්ට පේනවා උග්ගසේන අනිවාර්යෙන් දිව්‍ය ලෝක යනවා කියලා. හාමුදුරුව hina වෙනවා. හාමුදුරුව hina වෙනකොට උග්ගසේනගේ නෝනා මෙතෙන්ට ආවා. උග්ගසේනගේ නෝනට හොඳටම කේන්ති ගියා. හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරලා බයිනෝ උග්ගසේනගේ නෝනා. අපේ මහත්තයාට ඇයි hina වෙන්නේ? අපේ මහත්තයාට මේ හාමුදුරුව hina වෙනවා. අපේ මගේ මහත්තයාට කවුරක්වත් hina වෙලා නැහැ. අල්ලපගෙදර ගිලාවත් hina වුණේ මගේ මහත්තයාට. මගේ මහත්තයාට hina වෙනවා. මහත්තයා මේ හාමුදුරන්ට විද්වත්කමක් තියෙනවා. බලන්නකෝ විද්වත් කුලයක කෙනෙක් මගේ මහත්තයාට hina වුණා. යම් මහත්තයා යන් මහත්තයාත් කියනවා ඔව් නෝනා එහෙම එකක් tie එහෙම කුලයේ කෙනෙක් වෙන්නේ නැති කියලා. නෝනාගේ කට නවත්තන්නේ නැහැ. දැන් අපි නම් කියනනේ පොඩ්ඩක් කට වහ ගන්නෝක මේ හාමුදුර කෙනෙක් නේ පස්සේ බයින්නෝක හාමුදුර ගියාට පස්සේ මටත් බයින්නෝක ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ලැජ්ජයිනේ කටම මෙතෙන්දී කියනවා ඔව් නෝනා මටත් හිතෙන්නේ එහෙම කෙනෙක් වෙන්න ඇති. එහෙම කියපු නිසා දෙන්න යනවා. අන්තිමට මෙතෙන්දි මේ ගෑනු මිනිසයා හාමුදුරුවන්ට විද්වත් කුලයක කෙනෙක් කියලා බැනපු නිසා ඒ බැනපු එකේ අකුසල කර්මයෙන් මේ ගෑනු මිනිසයා ඊළඟ ආත්මෙ උපදින්නේ විද්වත් කුලෙමයි. මතක තියාගනිලා කුලයට බනින්න එපා. කුලයට බැන්නොත් එවැනි කුලයකමයි උපදින්නේ. උග්ගසේන දානි දුන්නකේ ආනිසංසයෙන් දිව්‍ය ලෝක යනවා. හැබැයි දිව්‍ය ලෝකේ ගිහලා මනුෂ්‍ය ලෝකෙත් උසස් කුලයක උපදිනවා. හැබැයි එහෙම ඉපදුනත් විද්වත් දූ කිව්වම විද්වත් කුලය කියලා යස් නෝනා එහෙමයි කියලා ඕකේ කරපු නිසා උග්ගසේනට සිද්ධ වුණා පහත් කුලයක කෙනෙක්ව කසාද බැඳලා පහත් විදියට ඉන්න. අපේ දරුවනේ පෙර අතීත සහ වර්තමානයේ වෙච්ච සිද්ධි ඔන්න කියා දුන්න. පැහැදිලි. ඒක නිසා කුලයට බනින්න එපා. මේව ඇත්ත. කුලවාදයට බැන්නොත් තමනුත් එහෙම කුලයකමයි උපදින්නේ. මේකට හොඳම කතාව තමයි අපේ දරුවෝ අහලා ඇති. අතීතයේ අපේ ලංකාවේ රජ කෙනෙක් හිටියා දුටුගැමුණු කුමාරයා කියලා. මේ දුටුගැමුණු කුමාරයාගේ ලොකු පුතා තමයි ශාලිය. ශාලිය හැමදාම දඩේමේ යනවා. දඩේමේ යනකොට ශාලියට දවසක් දැහෙනවා කැලේදී මිහිරි කටහඬක්. පට්ට මිහිරි තරුණියකගේ. ශාලිය පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. බලනකොට අශෝක ගහකින් ඇහෙන්නේ. අශෝක ගහට ගිහලා යටට ගිහලා උඩ බැලුවා. අම්මට උඩ ඉන්නවා ගෑනු මිනිස්සෙක්. තරුණියක්. බලනකොට අශෝක ගහේ ඉන්නෝ මාලා. බැස්ස බිමට අශෝක ගහේ හිටින නිසා මාලා නම
අශෝකමාල කියලා කිව්වා. රූපයෙන් හරිම ලස්සනයි. කටහඬින් හරිම මිහිරි. සාලිය ගේනෝ ප්‍රොපෝසල් එක. කෙල්ල එක පයින් කැමති වෙනවා. දැන් සාලියට හරි සතුටුයි. දැන් සාලිය හැමදාම දඩේම යනවා. ඒ දඩේම නෙවෙයි වෙන දඩේමකට යන්නේ. දවසක් සාලිය ඇහුවා ඔයගොල්ලෝගේ කුලේ මොකද්ද? සැඩොල් කුලේ. සාලිය දවසක් තාත්තට කියනවා තාත්තේ මට කසාදයක් කරගන්න ඕන. ආහා පුතා ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. අදහස හොඳයි. කවුරුක් ඉන්නවද පුතාට? ඔව් තාත්තේ. මේ අශෝකමාලා කියලා කෙනෙක්. එයාගේ කුලේ මොකද්ද පුතා? එයා සැඩොල් කුලේ තාත්තේ. හපෝ මගේ කොල්ලට මං සැඩොල් කුලේ කෙල්ලෙක් ගේන්න දෙන්නේ. හැබැයි උඹ ඔය සැඩොලි බැන්දොත් එහෙම මං උඹට රජකම දෙන්නේ. තාත්තේ මට එයා බඳින්න ඕන මට රජකම එපා. සාලිය රජකමත් ප්‍රතික්ෂේප කරා තමාගේ ප්‍රේමය වෙනුවෙන්. ප්‍රේමය වෙනුවෙන් රජකම පවා කැප කරපු රජවරු අපේ ඉතිහාසෙ ඉඳලා තියෙනවා. ප්‍රේමය වෙනුවෙන් රජකම කැප කරා. ඒ නිසා තමයි අර ටීඑම් ජයරත්න කියන්නේ මෙහෙම. සාලිය මාලා පෙම්බැඳිදා මම සිටු කුමර කුසේ ඉන්න ඇති. ඒ සිටු කුලයේ කුමරිය වී නුඹ මේ ලෙස මට හමු වෙන්න ඇති. අන්න එහෙම කියන්නේ ඒකයි. ඉතින් ඒක නෙවෙයි කතන්දරේ. අපේ ළමයි මතක තියාගන්න ඕක නෙවෙයි. අශෝකමාලා අරතරන් රූපයෙන් ලස්සන වෙන්නත් අරතරන් කටහඬ මිහිරි වෙන්නත් බලපෑවේ මොකක්ද කියන්නේ? පහත් කුලයක උපදින්නත් හේතුව මොකක්ද කියන්නේ? ඒකට හේතුව තමයි අශෝකමාලා ඊට කලින් ආත්මෙ උපදින්නේ ලංකාවෙමයි. ඔය අනුරාධපුර ප්‍රදේශෙමයි. ඒ ඉපදුනාට පස්සේ අශෝකමාලා අම්මත් එක්ක හැමදාම පන්සල් යනවා. ඇගේ නම කරුණාවති, අම්මගේ නම නෙවෙයි. අශෝකමාලාගේ නම කරුණාවති. පන්සල් ගිහිල්ලා අම්මා බෝධි පූජා ඔක්කොම ටික සකස් කරගන්න මෑය කරන්නේ බෝමලුව අතු ගන්න. හොඳට බෝමලුව පිරිසිදු කරනවා. ගාන්ටාරි නාද කරනවා. දවසත් ගෙදර ඇවිල්ලා බත් කනකොට ඇගේ අතින් බිම වැටෙනවා බත් ටික. අම්මා අහනවා මොකක්ද ඒක බිම දාන්නේ බත්? බත් හැඩොලියක්ද බං හැඩොලියක්ද? බිම දාන්නේ ඉඳුල්. කරුණාවතිට කේන්ති ගියා. අම්මා මට Tamanට හැඩොලිය කියලා බැන්න. හැඩොලි? මට හැඩොලිය කියලා බැන්න. මමද හැඩොලි තීද හැඩොලි? අම්මගෙන් අහනවා මමද හැඩොලි ඔයාද හැඩොලි කියලා. ආන්නේ අහපු අකුසල කර්මෙන් අම්මගෙන් අහපු අකුසල කර්මෙන් අම්මද හැඩොලි මමද හැඩොලි කියලා අහපුගේ අකුසල කර්මය නිසා ඇය ඉපදුනා සැඩොල් කුලේ. ඇය බෝමලුව අතුගාපු නිසා ඇගේ රූපය ලස්සන වුණා. ඇය ගාන්ටාරනාද කරපු නිසා ඇගේ හඬ මිහිරි වුණා. මතක තියාගනිල්ලා අම්මට කට ගැහුවොත් පුතෝ අම්මට කට ගැහුවොත් පුතෝ ඒකේ ආනිසංස උඹලට ලැබෙනවා. මම මේ කල්පනා කරේ අපේ කෙල්ලෝ කොල්ලෝ අම්මලාට කට ගහපු හැටියට උඹලා කොහේ උපදීද කියලා ලබනාත්. අම්මපා මුන්ට කටක් නැතුව තමයි උපදින්නේ. තොපි බෝක්කු කටවල් වගේ තමයි උපදින්නේ. දෙමාපියොන්ට කට ගහපු හැටි. අන්න අම්මට කට ගහපු එක. මෙතන හාමුදුරුවන්ට විද්වත් කුලය කියපු නිසා ඉපදුනේ විද්වත් කුලය. මේ දේශනාව මෙතන ඉඳගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට තවස් පිරිසක් රහත් වුණා. අපට අවසානයේ පණිවිඩයක් දෙනවා. මේ සිත තබාගෙන අනුන් පිරිහෙලා දැකීමෙන් දුරු විය යුතුයි. ඉග්ගබස්ස නටබුත්ත උග්ගසේන මහා බලං කරෝහි රක්කම් පරිසාය හාස්‍යස්ස මහජනං
උග්ගසේන කියනවා මුගලන් ආමුදුරන්ට ඉග්ගපස්ස මහා ප්‍රඥා මොග්ගල්ලාන මහිද්దికා කරෝමි රක්කම් පරිසාය හාස්‍යයාමි මහජන. එහෙනම් අපේ දරුවනේ ඔන්න උග්ගසේනගේ කතාවස්තුවේ චිත්‍රය මං ඇන්දා. දැන් අපි පිළිවෙලට පොත අරගෙන ටියුට් එක මන් දීලා tie ටියුට් එකෙන් ටිකෙන් ටික අපි ඕක ග්‍රහණය කරගමු. එතෙන් සිට යමු.